හායි හැමෝටම. ඉතින් එන්නකෝ අද මාත් එක්ක මම කාපු එනෝකියෝ මෂ්රූම් හදාගත්ත රෙසිපි එකක් කියලා දෙන්න. ඉතින් මුලින් මේකට මම සුදු ලුණු දාගෙන කෑලි මිරිස් චුට්ටක් දාගෙන මෙන්න මේ විදිහට තලා ගන්නවා. ඉතින් මට තලා ගන්න මෙව් එකක් නැති නිසා මම ඇත්තටම ඔකට භාවිතා කරන්නේ මොකද්ද දන්නවද? මගේ තියෙන පිහිමිට. මොකද මට මේව නැති නිසා. ඉතින් ඒක තලා ගන්න කලින් මෙන්න මේ විදිහට සෝයා සෝස් ටිකක් දාන්න ඕනේ. ඉතින් ඔයාලා කැමති ප්‍රමාණයට සෝස් දාන්න ඕනේ. මම දෙන්නෙක්ට ප්‍රමාණයකට තමයි මේ දාගෙන තියෙන්නේ. ඔයාලා හදාගන්න කට්ටියක ප්‍රමාණයට ඉතින් මේකට දාගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට දාලා ඕක මික්ස් කරගෙන ඕක මං අර කිව්වා වගේ පිහිමිඩකින් තලා ගන්න ඕනේ. ඔයාලට මෙව්ව එකක් තියෙනවා නම් ඔයාලා එකෙන් තලා ගන්න. මට ඉතින් එහෙම නැති නිසා මං ඉතින් ඔන්න ඔය විදිහට මගේ පිහිමිඩෙන් තමයි තලා ගන්නෙ. තලා ගන්න කොරළමයි මේක නිකන් තද කර ගන්නවා විතරයි. මොකද මගේ බෝල් එකත් ග්ලාස් බෝල් එකක් නිසා මම ලොකටම තද කරන්නේ නැහැ. මොකද මට ඕනි සුදු ලුණු චුට්ටක් හැපෙන්න. ඒ නිසා සාමාන්‍යයෙන් චුට්ටක් තද කර ගන්නවා විතරයි. ඉතින් තලා ගන්නෙම ගොඩක් නැහැ. මම දන්නේ නැහැ. ඉතින් මමත් මේ රෙසිපි එකක් බලාගෙන හදන එකක් තමයි. ඉතින් ඔයාලත් ඔයාලට කැමති විදිහට හදාගන්න පුළුවන්. මේක හොඳට තලාගෙන හදාගන්න පුළුවන්. වෙන විදිහකට හදාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හදාගන්න ඕනේ. ඉතින් ළමයි ඒකට මම මගේ කලින් දවසේ ඉතුරු වෙච්ච රාමෙන් නූඩල්ස් පැකට් එකේ තියෙන තව චුට්ටකුත් දාගන්නවා සැර වෙන්න. හරි. මොකද මගේ ගෙනාපු රාමෙන් නූඩල්ස් එක ඉවරයි. මම ගොඩක් සැරට කරන නිසා මම ඉතින් මේ පැකට් එකෙන් භාගයකට වැඩි තිබ්බා. ඒ ටිකක් දාගන්නවා. ඉතින් මේ අතරේ මම මේකට තල ඇට ටිකකුත් දාගත්තා. මොකද මේ ඒකයි රෙසිපි එකේ තිබ්බ දෙයක් තමයි තල ඇට. ඉතින් මට තල ඇට චුට්ටයි තිබ්බේ. ඉතින් ඒ ටික මම දාගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට වතුර චුට්ටකුත් දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට මේක හොද්දක් වගේ එනවා. ඉතින් ඔය හොද්ද ඔය විදිහටම කන්නේ නැහැ. මේක ඉතින් පෑන් එකක් ලිපේ තියලා ඊට පස්සේ ඒකට දාලා චුට්ටක් තික් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි රසම රස අපේ කෑම එක හැදෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ලුණු චුට්ටකුත් දාලා මෙන්න මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වෙලාවේ මගේ තව තිබ්බ තල චුට්ටක් මම ඉතින් ඒ ටිකක් දාගන්නවා. එක පැකට් එකක් තිබ්බා මම රාමෙන් එකට ළමයි රාමෙන් එකක්දී මම තල දාන්නේ නැහැ ඒකට. මට ඒකට නිකන් වෙනම ෆ්ලේවර් එකක් එනවා. මේ මම ඉතින් එනිසා ඔය තල පැකට් ටික අරගෙන තියාගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔක කලවම් කරගෙන අපි පෑන් එකකට ලිපේ තියාගෙන රෙඩි වෙමුකෝ. මගේ දැන් පෑන් එක ලිපේ තියලා තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් ඒක රත් වෙනකන් මම මෙන්න මේ ටික මෙන්න මෙහෙම කපා ගන්නවා. ඔය එවිල් මෂ්රූම් කියන ජාතිය ළමයි. ඉතින් මේක මම මීට කලිනුත් කාලා තියෙනවා. නමුත් මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා මේ පාර රෙසිපි එක. ඒකේ ළමයි ලෝභකමට කපන්න එපා. සාමාන්‍යයෙන් මම නම් පැකට් එක තියෙද්දිම තමයි මේක කපා ගන්න යට පස් තියෙන හරියේ ඉඳලා ටිකක් උඩට වෙන්න කපා ගන්න. ඊට පස්සේ ළමයි මේක හොඳට සෝද ගන්න ඕනේ. විනාඩියක්වත් සෝද ගන්න එපා. මේක උපරිම තප්පර 10ක් 15ක් විතර සෝද ගන්න. අර විදියට ගොඩක් වෙලා සෝද ගත්තොත් ළමයි ඔකට වතුර උනනවා. එතකොට කන්න බෑ. හරිද? ඒ නිසා මේ හොඳට ලෝභ නැතුව කපලා මං හොදගත් විදියට හොද ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට පෑන් එකක් ලිපේ තියලා අර අපි කලින් හදාගත්ත අඩුම කුඩුම දාගත්ත ටික මෙන්න මෙහෙම දාන්න ඕනේ. ඊට පස්සේ මේකට තව දාන්න වතුර චුට්ටකුත්. මොකද මේක චුට්ටක් ඉතින් අර තික් වෙන්නත් එක්ක චුට්ටක් පැහෙන්න ඕන නිසා මම නම් එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් ඉතින් මෙහි තියෙන සීතලත් එක්ක ළමයි චුට්ටක් ඉතින් අර තෙත ගතිය තිබ්බත් මම කන වෙලාවෙදී ඒක නිවෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පැහෙද්දී මෙන්න මේ විදිහට ලස්සනට දාගන්න ඕනේ මේ එවිල් මෂ්රූම් ටික. ඉතින් මේක ළමයි සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් පිට රටවල් අය නිකන් කනවා. නමුත් මගේ මතේ නම් මෂ්රූම් කියන දේවල් අපි එහෙම නිකන් කන්න හොඳ නැහැ. මොකද ඒක බීජයක්. එතකොට ඒක සාමාන්‍යයෙන් අර අපි දන්න විදිහට අලු හුණු දාලා එහෙම නෙවෙයි මෂ්රූම් හදන්නේ. ඉතින් මෙහෙවන කොහොමද දන්නේ හදන්නේ. ඉතින් ඒ නිසා මගේ මතේ නම් සාමාන්‍යයෙන් අපි මෂ්රූම් එකක් නිකන් හරි වතුර තම්බලා කනවා නම් කන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට ඕක මම ලිපේ තියාගෙන මේක පොඩ්ඩක් තික් එකක් වෙන්න හදා ගන්න ඕනේ. නමුත් දියරෙත් තියෙන්න ඕනේ. අර සෝස් දියරෙත් තියෙන්න ඕනේ හොඳේ.
ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒක හදාගත්තට පස්සේ ඔන්න ඔය විදිහට එන්න ඕනේ. ඒ කියන්නේ මෂ්රූම් වලට මෙන්න මේ විදිහටම අර සෝස් ටික ඇඩ් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ළමයි දැන් මගේ මේක රෙඩි වෙලා ඉවරයි. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට දාගන්නවා. අපි දෙන්නෙක් ඉන්න නිසා මම ඉතින් දෙන්නට බෙදා ගන්නවා. ඊට පස්සේ මම මේකට තව පොඩි රහස් වට්ටෝරුකුත් එකතු කරනවා. මොනවද කියලා බලන්නකෝ. මම එකතු කරන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි ළමයි. මේකට මම එකතු කරන්නේ කලින් දවසේ මගේ තිබ්බ බත් ටිකක්. ඉතින් ඒ ටික විසි කරන්න මට ලෝභ හිතුණා. මොකද ඒවා බාස්මති රයිස්. ඉතින් මම මේකට ඒ ටිකත් එකතු කරගන්න. මොකද මේකේ හොද්දක් තියෙනවනේ. ඉතින් ඒ හොද්ද මම චුට්ටක් හදාගත්තේ ඒ රයිස් එකටත් එකතු කරගන්න. ඊට පස්සේ ඒකත් මම ලිපේ තියලා රත් කරගෙන මෙන්න මේ විදිහට අපි දෙන්නට බෙදාගත්තා. හරිද? බෙදාගත්තට පස්සේ මගේ ඉතින් ෆේවරිට්ම දෙයක් තමයි ගර්කින් කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ගර්කින් ටිකකුයි එහා පැත්තෙන් ඔම්ලට් කෑල්ලකුයි තියාගෙන මෙන්න මේ විදිහට මේක කන්න ඕනේ. මේක ළමයි මේ වෙලාවේ පුදුමාකාර රසක් තියෙන්නේ. මේක රස ගොඩක් ඇඩ් වෙලා තියෙන සෝයා සෝස් වලනුයි. එතකොට රාමෙන් සෝස් එකනු. ඉතින් ඔයාලත් හදලා බලන්නකො කොහොමද රස කියලා. ඒ හදලා බලලා මට කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් ඉතින් අදට මාව ආගෙන හිටපු ඔයාලා හැමෝටම thank you. මගේ channel එකට subscribe කරන්න. එහෙනම් bye.